ඉතින් වල හැමෝම වගේ YCT ගහලා තියෙනවා. මතකද ඔයාලට මේකේ වතුරෙත් වාහන පැද්දා. ඉතින් මං අද කරන්නේ ඔය මහන්සිය. කෙලින් පාරුවක් හදලා වතුරේ පාවෙන්න. ගේම් එකේ පැද්දේ වාහන මම පදින්නේ පාරුවක්. එහෙම මගේ සුපිරි විද්‍යාඥයාලුවට කෝල් එකක් ගත්තා. අඩෝ. මේ උඹ දන්නවද පාරුවක් හදන හැටි? අර ඉස්සර YCT එකේ අර කාර් එක වතුරේ ගියේ අන්න ඒ වගේ මටත් ඕනේ බං පාරුවක් වතුරේ පදින්න. කාලේ වැටිලා තියෙන්නේ. ෂික් උඹල එක කවුරුවත් ලෝකේ ජය ගන්නේ. අපේ එළිය හොඳටම රැ වෙලා. මේ මහ රැ මුණ පාරුද උටා. පාරුවක් තියාම බෝට් එක හදාගන්න දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? හැබැයි එළිය තරමඩුවේ පූලි දෙකක් නම් තිබ්බා. තව පූලියකුත් තිබ්බා. let's go. මෙන්න තියෙනවා guys අපේ පූලි ටික අය වැඩේට මාරම සෙට්. guys හිතපු තරම් අවුලන්නේ නැහැ. පූලි ටික සෙට් වුණා. පූලි තුනක් තියෙනවා. ඒ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි මෙයාගේ මූඩි නෑ. මූඩි නැතුව අපිට මේක පා කරන්න බෑ ඇත්තටම කිව්වොත්. මේක මුඩි දැක් හොයාගන්න ඕනේ. මේක තමයි අපි දැන් ක්ලීන් කරන්න යන්නේ. ගායිස් මෙතන තියෙන අපේ පූලි දෙක. ඉතින් දැන් අපි මේක මෙහෙම කියලා ඉවරලා මේ කියන්නේ ඇත්තටම කොහොම මේක පා කරන්න ඕනේ. ඉතින් මමත් කොහොම හරි කිලෝ 50ක් විතර බර ඇත්තටම කොහොම මේක යන්නත් ඕනේ. මේක සාමාන්‍ය එළිය දාලා බෑ අපිට ඕනේ මේකට. අපිට මොකද්ද සෙට් වෙන්නේ මේකට? ටක් ඕනේ සුපිරි රීප් එක. මෙන්න තියෙන අපේ සුපිරි රීප් එක. ඉතින් දැන් මේක ගහගන්න විදිහක් හොයාගන්න ඕනේ. එහෙනම් let's go. guys සුපිරි ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. ආයි කෙලින්ම රීප් වලින් තමයි වැඩේ කරන්න යන්නේ. මේක තියලා අසුපිරි අය එහෙනම් මම කලු එහෙමයි සර් this කඩේ යන ටයිම් උටා මම නිකමට වගේ පර්ස් එක අල්ල බැලුවේ පර්ස් එක ඇතුලේ රුපියල් 20යි ෂි දැන් මොකද කරන්නේ ෂි ඔක්කොම වැඩි අවුලුණා මේ මගේ පාරුනේ මට හදන්න වෙන්නේ කවුද යකෝ අපේ පාරේ කුණු දාන්නේ මේකට නෑ කෝ කියන්නේ දෙන දෙය උඩ පැන දෙනවා කියලා aduh guys වතුර බෝතල් අම්මඩ සිරි අඩෝ මේවත් පා වෙනවනේ ඒ කියන්නේ අපි සම්පූර්ණ වැඩේට කුණු වෙන්න පුළුවන් අම්මඩ සිරි කියන්නේ මිනිස්සු කුණු විහික් කරන අපිට සම්පූර්ණයෙන් කුණු වෙන්න පුළුවන් යා කුණු වෙන ටයිම් let's go ඊට පස්සේ මම හැම අස්සක් මුල්ලක් නෑරම කුණු හෙව්වා boys හැබැයි අවුලක් නෑ මම පොඩි ගැජට් කාර්යයක් නම් හොයාගත්තා හැබැයි ඉතින් මේ අපේ වැඩේට නම් ටිකක් සෙට් නෑ වගේ බොයිස් අර පාරක් ගානේ ගිහිල්ලා කොමාරි කොණ්ඩයක් හොයාන ආවා ඉතින් මෙතන වැඩ කරන්න යන්න නැහැ කියලා මටත් තේන්නේ ලනු කෑලි ගායිස් අද බෝතල් තියෙනවා බෝතල් වෙන කටියක් තියෙනවා මේ මෙතන එකක් තිබ්බට කලින් ගොඩක් තියෙනවා ඉතින් මම නම් හිතන්නේ මෙතන වැඩ කරන්න දෙයක් නැහැ අතනකෝ මේක ගන්න පුළුවන් පොඩි වැඩකට එහෙනම් let's go guys අපි ගියා මේ කුණු හොයන්න වැඩක් නෑ අපි ආවා ගෙදර ඉතින් අපිට තියෙනවා මොනවද අපිට තියෙනවා බූලි ආයි වතුර බෝතල් තමයි තියෙන්නේ ගේමක් ගන්න නියමට ඇත්තටම guys බූලි තිබ්බට මගේ ඉතින් ලොකු අදහසක් නෑ කොහොමද බූලි මේකට හයි කරන්න කියලා guys අපිට දැන් පොලයක් තියෙනවා සුපිරි මං ගැහුවා අපේ වැඩේට සුපිරි මාස්ටර් ප්ලෑන් එක guys ඉතින් මේ තියෙන අපේ මාස්ටර් ප්ලෑන් එක කෙලින්ම සුපිරියටම ගහලා තියෙන්නේ මෙන්න තියෙන අපේ බූලි එක එතකොට මේ තියෙන්නේ මේ මොනවද වතුර බෝතල් ටික එතකොට මේ තියෙන්නේ රීපර් අපි වටේට ගන්න රීපර් තමයි එතකොට මේ තියෙන්නේ අපි අර කලින් කුණු වලින් හොයාගත්ත මේ ට්‍රැක් එක එතකොට මේ ඉන්නේ මම හරිද එහෙනම් අපි වැඩේ පටන් ගමු එහෙනම් let's go ඔය guys අපි ගියා මේ මොනවද රීපර් ගේන්න ගියා ගෙදර ඔක්කොම රීප් ඉවරයි අපි පාරුවේ වැඩේ රීපර් ගේන්න ගියේ අපේ ඉන්නවා හසරයි මයි කැමරාමන් guys බජට් එක වගේ මේ කෙලින්ම රෙදි පොඩි වලින් තමයි වැඩේ කරන්න යන්නේ. එහෙනම් මේ වැස්ස කොහොම හරි අද පාරුව පැදන් යන්න ඕනේ ගඟේ කොහොම හරි. එහෙනම් වැඩේ පටන් ගමු. ඔය guys අද අපිට කීයක් නැහැ නැකින් නැහැ මොනවත් නැහැ අද තියෙන්නේ ඔක්කොම සෙට් වන්නේ දෙනවා අය. guys කොල්ල පාරුව හදන්න මාර විතර වැඩ. ඔය guys දැනට 100ට 20ක් වගේ ඉවරයි වැඩ. අර මේ යට ගහන මේ hina වෙන්න බෑනේ හරිද?
තව අපිට තියෙනවා රීප් එක කපන්න තියෙනවා. තව වැඩ තියෙනවා. එහෙනම් බලන්න ඉන්න කට්ටියම. Okay boys අපි මේ ගැම්මට පටපට ගාලා ගැට ගහගත්තා. ඔය guys අපි උදේ ඉඳන් අදුම එක වෙන්න දිනවා දැන් මෙතන. ඉතින් පොඩිම අවුලක් තියෙනවා ඒ තමයි උදේ ඉඳන් දෙනවා වැස්ස පාවලා දෙන්නේ. එහෙනම් අපි යන් යනවා වැස්ස ඉවරනට පස්සේ. 2000 years later. අපි යනවා ගඟට හසරැල්ල ඉන්නවා. අපි පාරුව වරන් අපි යනවා. දැන් මේ වෙන වෙලාව පැය ගානකට ඉස්සර වහිනවා. අන්න තියෙන පල්ලෙහා ගඟ අපි යනවා. පාරුව දාලා දැන් පදින්න යන්නේ පල්ලෙහාට යන්න. let's go guys අපි ගඟ ගාවට ලං වෙලා ඉන්නේ. සා චුට්ටයි අපිට යන්න තියෙන්නේ. ඔය guys පාරුව ගෙනල්ලා තියෙන අපි දැන් ගඟට බස්සන්න තමයි යන්නේ. එහෙනම් බස්සමු ටක් ගාලා. අනෝ පාවෙනවා. එකයි දෙකයි තුනයි. උදේ ඉඳන් මගේ මහන්සි අපරාධේ. මොකද්ද මේකට උනේ? පාරුව වතුරට දාපු ගමන් ඉස්සරහන් යට ගියා. ඒ කියන්නේ ඉස්සරහ ෆ්‍රේම් එක හදාගත්තා නම් වැඩේ ගොඩ. අඩෝ. ඒ කියන්නේ පාරුවේ ඉස්සරහ යට වුණා නම් මතක් වුණා. let's go. guys ඉතින් අපි ඒ පාරුව යට ගියා. එතනක අද හදන සුපිරියට. ඉතින් අද අපිට හම්බුණා පූලි 4ක් හම්බුණා. ඉතින් අද ඒකෙන් තමයි වැඩි ගේම ගන්න සුපිරියට. එහෙනම් පටන් ගමු වැඩේ. යන්න let's go. තුමත් දාගෙන විදින්නේ boys. ඔය guys අපි මේ ටික දැන් ගැට ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන කැටි යෝග එක හදාගෙන තියෙන ටක් ගාලා ගැට ගාගමු එහෙනම්. let's go. guys අපි ගෙනාව කොහොලලු තෙමලා තියෙන හොඳට. ඒක හොඳට ගැට ගන්නවා කියලා කිව්වා. අපේ හිරුසේ කිව්වා. ඒකින්ද අපි දැන් ගැට ගන්න යන්නේ. එහෙනම් පටන් ගමු ටක් ගාලා. ඔය guys අපි මේ පට බල ගාලා ටක් ගාලා ගැට ගහගත්තා. guys අපේ පාරුවේ දැනට වැඩ ඉවරයි 180ක් වගේ ඉවරයි. අපිට ඊළඟට තියෙන මේක මොඩිෆයි කරන්න තමයි තියෙන්නේ. අන්න අතන තව එකක් තියෙනවා ගැට ගන්න. ඊට පස්සේ මොඩිෆයි කරමු අපි. එහෙනම් let's go. අපි උදේ ඉඳන් හදපු පාරුව දෙනවා. අපි මොඩිෆයි කරලා ඔක්කොම කරලා ඉවරයි. ආයි සුපිරියටම දෙනවා. එහෙනම් ඔයාලට බලන්න. එහෙනම් ඊට පස්සේ අපිට තියෙන කෙලින්ම ගඟට කියන එක පදින්න තමයි. එහෙනම් let's go. A few moments later. Okay guys අපිට මේ පොඩ්ඩක් වෙලා ගියා. අපි යන්න දැන් ගඟට පාරුව පදින්න යන්නේ. අන්න පස්සෙන් පාරුව අරන් එනවා. කො පේන්නේ නැහනේ. අරන් එනවා. දැක්කද? එහෙනම් අපි යන්න ටක් ගාලා. එහෙනම් let's go. guys අපි ගඟට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි පාවෙන්න තමයි යන්නේ. එහෙනම් ටක් ගාලා පාරුව දාලා එහෙනම් පාවෙන්න පටන් ගමු. guys ඉතින් guys අපි ওই විදිහට තමයි අපි පාරුව කෙලින්ම ගඟට බැස්සුවේ. අලෙන් එකක් පාවුණා. පදිනවා කොහොමද අද නම්? පාවෙනවා. ඒ පාවෙනවා. මේ පාරු පදිනවා කියන්නේ මේවට තමයි guys. finally ඉතින් ඔයාලා කියන්න තියෙන මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ boys. shit